ලංකාවේ වාහන ආනයන තහනම ඉවත් කරාට පස්සේ ඔයත් බලාගෙන ඉන්නේ කොහමද හොඳ වාහනයක් ගන්න කියලාද? හැබැයි ඉතින් වැඩක් නැහැ. හැම තැනම මේ දවස්වල වගකීමක් නැතුව ඔහේ කට්ටිය වාහන ගෙන්නනවා. ඒ හින්දාම මම හිතුවා හොඳ වගකීමක් එක්ක වාහනයක් ගන්නවා නම් හොඳම තැනක් ගැන ඔයාලට කියන්න. ඒකට මම ආවා ස්ටර්ලින් ආෆ්ටර් කෙයාර් සෙන්ටර් එකට. ස්ටර්ලින් වොරන්ටියක් එක්ක හොඳ හරි වාහනයක් ගන්නවා නම් කොහොමද ගන්න පුළුවන් වෙන්නේ? අපි හොයලා බලමු. මේක අහලා බලන්න අපි හොයාගෙන ආවා ස්ටර්ලින් ආෆ්ටර් කෙයාර් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රවි පෙරේරා මහත්මයා. මුලින්ම ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් හසිත. දැන් මේ ස්ටර්ලින් වොරන්ටි එක කියන්නේ මොකක්ද සම මේ ස්ටර්ලින් වොරන්ටි තියෙන වාහන කියන්නේ මොකක්ද අපිට? ස්ටර්ලින් වොරන්ටි කියන්නේ ස්ටර්ලින් ජපාන් ආයතනයේ විසින් carefully pick කරලා තත්ත්ව පරීක්ෂාවන් ඒකේ මයිලේජ් වෙරිෆිකේෂන්ස් ඊට අමතරව ඇක්සිඩන්ට් ෆ්‍රීද කියලා හරියටම වෙරිෆයි කරලා ඒ තත්ත්ව පරීක්ෂාවන් පසුව ලංකාවට එවන වාහනවලට අපි ලංකාවේදී දෙන වොරන්ටි එකක් තමයි ස්ටර්ලින් වොරන්ටි කියලා කියන්නේ. දැන් අපි බලන් ඉන්න පාරිභෝගිකෙක් ස්ටර්ලින් වොරන්ටි එක අතේ වාහනයක් ගන්නවොත් මොන වගේ බෙනිෆිට්ස්ද ලැබෙන්නේ? හසිත ජපානයේදී අපිට විවිධ මයිලේජස් වල වාහන හම්බ වෙනවා. එතකොට ඒ සෑම පෙට්‍රල් වාහනයක් සඳහා අවුරුදු 2ක හෝ කිලෝමීටර් ලක්ෂයක එන්ජින් ඇන්ඩ් ගියර් බොක්ස් වොරන්ටි එකක් හම්බ වෙනවා. ඊට අමතරව හයිබ්‍රිඩ් වාහන සඳහා එන්ජින් ඇන්ඩ් ගියර් බොක්ස් අවුරුදු 2ක වොරන්ටියට අමතරව අවුරුදු 3ක් දක්වා හයිබ්‍රිඩ් බැටරිය සඳහා වොරන්ටියක් හම්බ වෙනවා. ඔය කාලය තුල වෙන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි ඒක වොරන්ටි එක යටතේ කස්ටමර්ට පුළුවන් අපෙන් හදාගන්න. ඊට අමතරව අදාළ වොරන්ටි පීරියඩ් එකේදී අනිවාර්යෙන් කස්ටමර්ට ෆ්‍රී සර්විසස් අපි සපයා දෙනවා. වව් දැන් මෙච්චර ලොකු පහසුකම් ගොඩක් දෙනවා කියන්නේ ගන්න කස්ටමර්ට ආයි බය වෙන්න තියා හිතන්නවත් දෙයක් නැහැ. දැන් මේ අපි ගත්තොත් එimhe ශ්‍රවි ගොඩක් තියෙනවනේ මේ වොරන්ටි දෙන වාහන. ඒ අතරේ ස්ටර්ලින් වොරන්ටි එකේ තියෙන විශේෂත්වය මොකක්ද? ස්ටර්ලින් වොරන්ටි එක අපි දකින්නේ අපේ ස්ටර්ලින් වාහන ගන්න අයට අපි දිය යුතු වගකීමක් විදියට. හතු පිපෙන්න වගේ ආපු වොරන්ටි සප්ලයි සපයන ආයතන 1 2 වැහිගෙන යදී අපි ඒ දිගටම කස්ටමර්ස්ලාව වොරන්ටි වලටත් බලාගෙන මේ දක්වා සියලුම සේවාවන් සපයලා අපිත් එක්ක ඉන්න තත්ත්වයට ඒ කස්ටමර්ස්ලා අදටත් අපිත් එක්ක ඉන්නවා. හසිත 2012 දී මුලින්ම හයිබ්‍රිඩ් වාහන ලංකාවට එද්දී සමහර මව් සමාගම් විසින් ලොකුවට ඇඩ්වර්ටයිස් කරා හයිබ්‍රිඩ් වාහන ගන්න එපා කියලා. ස්ටර්ලින් අප ආයතනය තමයි මුලින්ම හයිබ්‍රිඩ් වාහන වලට වොරන්ටි එකක් ඉෂුව කරලා ඒ වාහන ලංකාවට එන්න පුළුවන් වෙළඳපළක් හදා දුන්නේ. ඒ සමගම හයිබ්‍රිඩ් වාහන ප්‍රචලිත වෙලා ලංකාවේ හයිබ්‍රිඩ් වාහන වැඩි වැඩියෙන් විකිණෙන්න අරන් ලංකාව තුළ හයිබ්‍රිඩ් වාහන අද වැඩියෙන්ම විකුණන තත්යකට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් අද ස්ටර්ලින් අපි තමයි පුරෝගාමීව හයිබ්‍රිඩ් වාහන වලට මුලින්ම වොරන්ටි එකක් දීලා ඒ විශ්වාසය පාරිභෝගිකයා කෙරෙහි ඇති කරා. ඒ වගේම හසිත තවත් හොඳ සිද්ධියක් තියෙනවා. 2015 වකවානුවේ ෆේමස් ජැපනීස් SUV එක ගියර් බොක්ස් ෆේල් වෙන්න ගත්තා. අදාළ ඒජන්තවරය විසින් ලංකාවේ ඒක රිජෙක්ට් කරා. ඒ අතරතුරේදී ස්ටර්ලින් වොරන්ටි යටතේ අපිට කියන්න සතුටුයි අපි හැම වාහනයක්ම ගියර් බොක්ස් පාර්ට් ටු පාර්ට් රිප්ලේස් කරන්න අවශ්‍යව එහෙම කරලා ඊට අමතරව software upgradation එක වෙන්න ඕනේ ඔක්කොම දේවල් කරලා manufacturer recommendation එකට අනුව ඒ ඔක්කොම වාහන ටික හදලා දීලා අද වෙනකොට මේ හැම වාහනයක්ම පාරේ ඉතාම සාර්ථකව දාවන මට්ටමේ පවතිනවා. හසිත දන්නවද අපේ වොරන්ටි කස්ටමර්ස්ලා ගැන අපිට කියන්න පුළුවන් ප්‍රවුඩ්ලි කියන්න පුළුවන් ලොකු ස්ටේට්මන්ට් එකක් තියෙනවා. ඒ මොකද්ද? අපේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක සමග ලොං ලාස්ටිං රිලේෂන්ෂිප් එකක්. අපේ කස්ටමර්ස්ලා ඉන්නවා බොහොමයක් පළවෙනි වාහනේ වොරන්ටි පීරියඩ් එකත් ඉවරලා සේවා වාර 50ක් පසු කරපු කස්ටමර්ස්ලා. ඉතින් ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ පාරිභෝගික දිගුකාලීන විශ්වාසයම ඇති ස්ටර්ලින් සම්බන්ධයෙන් පාරිභෝගික විශ්වාසය මැනගන්න. අනිවාර්යයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම ස්ටර්ලින් වාහනයක් කියලා අපේ පාරිභෝගිකයන්ට කොයි විදිහටද මේ ස්ටර්ලින් ගැරන්ටි එක ගැන අඳුර ගන්න පුළුවන් වෙන්නේ? ඔව් හසිත. ඒක දැනගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. සෑම ස්ටර්ලින් වාහනයක් සමගම මේ වගේ ස්ටර්ලින් වොරන්ටි බුක් එකක් එනවා. එතකොට ඒකේ අදාළ චැසි නම්බර එක සඳහන් වෙනවා. ඊට අමතරව ස්ටර්ලින් වොරන්ටි එකක් එන වාහන සඳහා
මේ වගේ ස්ටිකර් එකක් එනවා රිය වින් ස්ක්‍රීන් එකේ. ඕකේ. එතකොට මේක මම හිතන්නේ හස්සක් දැකලා ඇති. අනිවාර්යයෙන්ම අපි වාරේ යද්දි ගොඩක් වාහනවල මේ ස්ටිකර් එක තියෙනවා දැකලා තියෙනවා. ඊට අමතරව හසිත අපේ හොට්ලයින් එකට කෝල් කරලා මේ එක වොරන්ටි තියෙන වාහනයක්ද නැද්ද කියලා වෙරිෆයි කරලා දැනගන්න පුළුවන්. අවසාන වශයෙන් අදාළ සේවා නියෝජිත ආයතනිනුත් ඒක වෙරිෆයි කරගන්න පුළුවන් මේක ස්ටර්ලින් වොරන්ටි එකක් තියෙන වාහනයක්ද නැද්ද යන බව. දැන් මේ ඔක්කොමත් හරි බලාගෙන ඉන්න අපේ පාරිභෝගිකයන්ට ස්ටර්ලින් වොරන්ටියත් එක්ක තියෙන වාහනයක් මිලදී ගන්න ඕන. කොහොමද මිලදී ගන්න පුළුවන් වෙන්නේ? ඔවස්ත. ලංකාව පුරාම ව්‍යාප්ත වෙච්ච අලෙවි නියෝජිත ජාලයක් ස්ටර්ලින් සමග එක්ව වැඩ කරනවා. ඕනම කාසේල්ලකින් වාහනය ගන්න කලින් මේක ස්ටර්ලින් වොරන්ටි තියෙනවද කියලා වෙරිෆයි කරගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ස්ටර්ලින් වාහනයක් ගන්න පුළුවන්. දැන් මිස්ටර් රවි මාත්මේ ඇවිල්ලා ඉන්න ස්ටර්ලින් ආෆ්ටර් කෙයාර් සෙන්ටර්ස් කියලා කියන්නේ මොකක්ද මේ? ස්ටර්ලින් ආෆ්ටර් කෙයාර් සෙන්ටර්ස් කියන්නේ ඔක්කොම ස්ටර්ලින් වොරන්ටි ඒ අදාළ පාරිභෝගිකයන්ට අදාළ සියලුම කටයුතු සලසා ගන්න පුළුවන් අප ආයතනයේ තියෙන බ්‍රාන්චස් ජාලය. ඉතින් අප ආයතනයේ නුගේගොඩ, රත්මලාන, කඩවත, ගාල්ල සහ මිනෝන්වල යන ස්ථානවල බ්‍රාන්චස් 5ක්ම තියෙනවා. ඒ සෑම ස්ථානයකම අපේ ඕනම කස්ටමර් කෙනෙක්ට අදාළ වොරන්ටි ෆැසිලිටිස්, සර්විසිං, මෙකැනිකල් ජොබ්ස්, බොඩි ෂොප්ස්, බොඩි වර්ක් හැමදේම කරගන්න පුළුවන්. අපි අවුරුදු 18කට වැඩිය මෙම බිස්නස් එකේ ඉන්නවා. මේ අදාළ වාහන වලට අපි සේවාව සපයනවා. ඉතින් කිසිම කෙනෙකුට කස්ටමර් කෙනෙකුට බය නැතුව ස්ටර්ලින් ආයතනයෙන් කෙයාෆුලි වන වාහන වලට වොරන්ටි එක ඇතුළුව සියලුම සේවාවන් බයක් සැකක් නැතුව මෙතනින් ගන්න පුළුවන්. ඉතින් thank you Mr. රවි අපිත් එක්ක එකතු වෙලා මේ තොරතුරු කිව්වට ගොඩක් දෙනෙක් අපේ රටේ වාහනයක් ගන්න ගියාම බොරු වොරන්ටි වලට රැවටෙනවානේ. ඒ හින්දාම තමයි විශ්වාසයෙන් වාහනයක් ගන්න පුළුවන් තරක් ගැන මම මේ විදියට ඔයාලට අද කිව්වේ. ඒ හින්දා මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ස්ටර්ලින් ගැන කියනවා නම් ඉතින් වචන දෙකකින් කියන්නම් විශ්වාසය අකුරටම තමයි.